දැන් ඔන්න ගෙදරක ඉන්න සාමාන්‍ය වැසියෙක්. කලබල වෙන්න එපා. ඇත්තම උන් ගැන කියන්නේ. හරි? කිව්වම නිකන් හොඳ පුරුදු ගතියක් දැනේ. ඇත්තම වැසියෝ ගැන අපි කතා කරමු. ගෙදර ඉන්න සාමාන්‍ය වැසියෙක්ගෙන් කොච්චර කිරි බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? මොකද මං hina වෙන්නේ? වස්සෙක්ගෙන් ඉතින් කිරි එන්නේ. අදිනකොට වැසිර තද වෙනවා. දෙනවා මේ කකුලෙන් ගහන්නේ. අනේ පණිට්ටුවත් එක්ක පෙරලිලා යනවා. එද සමහර වෙලාවට සමහර මේ වස්සන්ට තරහ යනවා. ඒ නිසා වැස්සිගේ කිරි දොවද්දී වස්සව ඈත වදිනවා පේන්නේ නැති වෙන්නේ. උඩ තද වෙනවේදී. ප්‍රධාන නායකයා පට්ටිගුණෙක්. තව ඉන්නවා චූටි වස්සෝ. දැන් අහගන්නකෝ දැන් ඔන්න ලෝකේ ජනගහනය එන්න මොනව වෙනවද? වැඩි වෙනවා. අයියකෝ මේ නේ දැන් හිතන්න ඔයාලගේ බැච් එකත් එළියට ගියාම කවදා හරි අර මූණෙන් පේනවා ජනගහන වර්ධනය වෙනුවෙන්ම ඉපදිච්ච එකෙක් කියලා. දැන් ජනගහනේ එන්න වර්ධනය වෙනකොට ළමයි ඉතින් පාලනය වෙනවා. ජනගහන පාලනයකට එහෙම ස්වභාවික පරිසරයේම පෙළඹෙනවා. නැතු අපිට මේක කරන්න බෑ. අපි ගිහින් දොරවල් ගානේ ගහලා කියන්නේ දැන් ඇති කියලා. මේක මේ ස්වභාවික පරිසරයෙන් එන්න ඕන. හරි. නිකන් ප්‍රායෝගික දේවල් කියන්න ඕන. ආගන්න දැන් ලෝක ජනගහනයේ වලෙන් අහන්න පුළුවන්. බිලියන 7යි. ඔන්න සෙට් එක වැහලා ඉන්නේ. කීයද ළමයි? බිලියන 7යි. මේක තව වර්ෂ 40කදී තව වසර 40ක් යනකොට ගිය තැනදී මේ විදිහටම කීය වෙනවලුද? දෙගුණ වේයයි අපේක්ෂිතයි. හරි මම අර කිව්වා හරි ඔයාලත් රස්සාව අරගෙන ගානට ඒ කාලෙට එනකොට හරි ඔයාලා ගැන දැනගෙන තමයි මේකේ මේ එස්ටිමේෂන් එක ගන්න ඇත්තේ. හරි තව වසර 40කදී දෙගුණ වෙනවා. ඇත්තටම ඒකට කොච්චර මේ නිකන් පොපියුලේෂන් ඩෙන්සිටි එකක් හැදෙයිද නේ? ඉඩමදි වෙනවා. දැන් ඔයාලට මෙහෙමත් දෙකීමක් නැද්ද? ඉස්සර ගමේ පාරේ යනකොට තිබ්බ ලොකු පොල් වතු එක්ක මේ මොනවද මේ රබර් වතු. දැන් ඒවා මැද්දේ චූටි කෑලි හදාගෙන පවුල් ඉන්නවා. වත්ත වටේ ළමයි. දැන් බලන්න දැන් මලගයක් දාන ගයක් වුණාම මලගෙදර මේ මිනි පෙට්ටිය ඇතුලෙන් දුවනවනේ. මල් වඩම උසගෙන යනවා. ළමයි වැඩි. දැන් මඩකලපුව පැත්තේ අපේ රටේ ලොකුම පොපියුලේෂන් ඩෙන්සිටි එක. ඒ කියන්නේ ජනගහන ඝනත්වයේ තියෙන නගරය මොකක්ද? මඩකලපුව. ජනගහනය අතින් වෙන වැඩි නගර ඇති. ඩෙන්සිටි එක මං කියන්නේ. ඒකක වර්ගඵලයක ඉන්න මිනිසුන් සංඛ්‍යාව. මට සිරි අඩියක් ගානේ මිනිහෙක් හිතා ගන්න බෑ. හරි? එතකොට මෙන්න මේක අහයි. විභාගයට මේක අහන්න පුළුවන්. දැන් මිනිස්සු මෙහෙම වර්ධනය වෙනකොට මේගොල්ලන්ගේ ඌමනා විපාකම් තියෙනවනේ. ආහාර, වාසස්ථාන මේවා ටික මොකද වෙන්නේ? මිනිස්සු වැඩි වෙනකොට මේවා මොකද වෙන්නේ? අඩු වෙනවා. ආහාර අඩු වෙනවා. ඔය ප්‍රශ්නයක් ඒක. ඒතර අපේ විද්‍යාඥයෝ හොයන්න ගත්තා මේකට විසඳුමක්. විසඳුම තමයි ජනගහනය අඩු කරන්න පුළුවන් මොකක් හරි ක්‍රමයකට. දුමක් හරි ගහලා. ඉතින් ඒක ප්‍රායෝගික නෑ මම අර කිව්වේ. ඇත්තටම කරන්න බෑ අපි කිව්වත් ඒක අහන්නෙත් නෑ. ඊළඟට දෙවෙනි එක තමයි ආහාර නිකන් අර කෙටි ක්‍රම වලින් හොයන්න. දැන් තියෙනව නේද මේ කිලෝ peer කියලා. peer ගහ මෙච්චරයි ආවේ. මෙන්න ගෙඩි වැක්කරෙන්න හදනවා ආයේ බීම. පොඩි අඹ ගස්. එහෙම ආව ගමන් පළ හට ගන්නවා. ඊළඟට මොකද ඒවා ඉස්සර පළ ඇති වෙන්න නම් මේ ගහ කොච්චර කාලයක් යන්න ඕනද? අවුරුදු ගාණක් යන්න එපේ. දැන් මෙහෙම නෙමෙයි පොඩි කාලෙදී මේ පළ හට ගන්න. ඊළඟට දැකලා තියෙනවද නැව් පොල් කියලා જાතියක්. පොල් වර්ගයක්. පොඩි වයසේදී පොල් දෙනවා. පොඩි දැන් අපිට පොල් ගහක් පීදෙන්න හිටියොත් සාමාන්‍ය පොල් ගහක් අපි ඇත්තටම සමහරට මැරිලා. ඒක පීදිලා කවුරු කඩන්නද? ඉතින් ඒ වගේනේ ඊළඟට දැන් ඒනම් ශාකනේ. තව නියම එකක් හොයාගත්තා. බතලගොඩ විපර්යේෂණාත් වෙන හොයාගත්තා මේ වී ප්‍රභේදයක්. දැන් අපි ඔන්න ගොයන් කපනවා. පළමු අස්වැන්න ගන්නවා. ඊට පස්සේ වෙලේ ඉතිරි වෙන්නේ මොනවද? ඉපනැල්ල. ඒ ඉපනැල්ල ඉතින් වැඩකට නෑනේ. අර වී ප්‍රභේදේ ඉපනැල්ල ආයෙ හැදෙනවා. ඒක මාරයි හැබැයි. නේ නිකන් ඩබල් බෝනස් වගේ. ආයෙ ඒක කපාගෙන ගිහේ. ආයෙ හැදෙනවා. එහෙම නෑ.
දෙපාර මේ ගෝයන් ගහ එපා කපලා ඇති වෙලා දැන්. එහෙම වෙන්නේ හරි දෙපාරින් ඉවරයි. හැබැයි තව තුන්වෙනි පාරක් එන එකක් හදයිද දන්නෙත් නැහැ කියන්න බෑ. දැන් ඕක ඔය ශාක මං කිව්වේ. තව ඉන්නවා සත්තු. දැන් ඔන්න ගෙදරක ඉන්න සාමාන්‍ය වැස්සියෙක්. කලබල වෙන්න එපා. ඇත්තම උන් ගැන කියන්නේ. හරි? කිව්වම නිකන් හොඳ හුරුපුරුදු ගතියක් දැනි. ඇත්තම වැස්සියෝ ගැන අපි කතා කරමු. ගෙදර ඉන්න සාමාන්‍ය වැස්සියෙක්ගෙන් කොච්චර කිරි බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? මොකද මං hina වෙන්නේ? වස්සෙක්ගෙන් ඉතින් කිරි එන්නේ කොච්චර දෙව්වත්? දන්නවද ඔයාලා මේ ඔය වැස්සියන්ගෙන් කිරි දුවන්න ගියාම සමහරවිට නුහුරු අය දැන් මේ තනබුරුල්ලනේ. ඉතින් අපෝ ඒකට මොකද්ද වෙන කියන්නේ? ට්‍රාන්ස්මීටරේ කියන්නද? ඉතින් මේ තනබුරුල්ලෙන් අල්ලලා අදිනකොට නුහුරු අය දැන් මේක ගිහිල්ලා මේ තියෙන ඔක්කොම විගිරියෙන් අදින්නේ. අදිනකොට වැස්සිට තද වෙනවා. දෙනවා මේ කකුලෙන් ගහන්නේ. අනේ පණිට්ටුවත් එක්ක පෙරිලා යනවා. ඔව්. ඉතින් මම මේ ක්ෂේත්‍රය ගැන හොඳට දන්නවනේ. එතන සමහර මේ වස්සන්ට තරහ යනවා. ඒ නිසා වැස්සිගේ කිරි දොවද්දී වස්සව ඈත වඳිනවා පේන්නේ නැති වෙන්නේ. උඩ තද වෙන්නේ නැති. සාධාරණයි දෙයියනි. ඌ පස්සේ ලහන වෙති සමහරට. රත්ති කවුද ඔයාගේ එතනින් ඇල්ලුවේ? මොන නොසන්ඩාලයද වගේ? හරි බලා ගන්නකො දැන්. සාමාන්‍ය වැස්සියකින් කිරි ලීටර 18ක් වගේ ඉන්නේ. උඩ පැන දෙව්වත් මෙච්චර තමයි. ලීටර කීයක් වගේද? 18යි. දැකලා දෙනවා අඹේවෙල. අඹේවෙල වැස්සියෝ අම්මච්චී. වැස්සිට කලින් මොකද්ද පේන්නේ? ඇත්ත කතා කරොත්. මේ තනබුරුල්ලක් මේ යනවා. ටිකක් වෙලා බලද්දි පේනවා වැස්සියකුත් ඉන්නවා. අති විශාලව වර්ධනය වූ ස්තන ග්‍රන්ථි. ඔව්. ඒ ජාන තාක්ෂණයෙන් තමයි හදලා තියෙන්නේ. දැන් මේ වැස්සිගේ මොනවා වැඩිපුර වර්ධනය වෙන්නද හදලා තියෙන්නේ? ස්තන ග්‍රන්ථි. ඉතින් මේ වැස්සි ඉතින් ඒක දන්නේ නැහැ ඉතින් කොන් වැස්සිනේ. එතකොට මේකෙන් දොවන්න පුළුවන් ළමයි ඒවල දන්නද අඹේවෙල වගේ වැසියෙක්ගෙන් අන්න වැසියු. සාමාන්‍ය කිරි ලීටර 45ක් ගත්තා ඒක. වෙන මොකුත් කළා නැහැ කිරි දීලා විතරයි. ඔව් අම්මා ඔව්. ඒත් එක්ක මේ ඒ වල දන්නද ස්ථාන ක්‍රාන්ති ගැලවිලා වැටෙනවා. ඔව්. ගැලවිලා වැටෙනවා. එච්චරට බරයි. ඒ නිසා සමහරවිට පටි වලින් බැඳලා තියෙනවා. පටි. අපි පාරේ යනකොට සමහරවිට හිතනවා යකෝ මේ මොකද මේක දන්නේ හේතුව කියලා. 45යි එච්චර ප්‍රොඩක්ෂන් එකක් තියෙනවා. වල දන්නද මේ වැස්සියෝ අන්තිමේට කිරි දීලා හතර පාරක් පැටව ගන්නවා. කිරි දීලා අන්තිමේට කොහාටද මුංග දක්කන්නේ. ක්‍රම දෙකක් තියෙනවා. දැන් නම් ටිකක් හියුමන් මෙතඩ් එකක් තියෙනවා. ඔය සාමාන්‍ය දුප්පත් ගොවීන් තෝරලා අඩු මුදලට දෙනවා. 7 වෙනි 8 වෙනි පාර වැස්සකින් ඉතින් අර කොච්චර ලොකු තනබුරුල්ලක් තිබ්බත් 45ක් එන්නේ. 20 විතර බහිනවා. ඉතින් අර ගොවියට ඇති ඒක. තනබුරුල් හරි තියෙනවනේ. ඉතින් ඕකෙන් දොවලා 20ක් විතර දොවලා කීයක් හරි විකුණගෙන තමනුත් ටිකක් බීලා ගෙදර ඉන්නවා. ඒ වගේ ඉස්සර කරේ ගොඩක්ම මේගොල්ලෝ කෙලින්ම යවුවා කොහටද? මාර මහ කෙලෙහිගුණ නැති කාලකන්නිම වැඩක්. දැන් ටිකක් ඒක යහපත අතර හැරිලා තියෙන සත්ව සංවිධානවල ඉල්ලීම් මැද. ඒක සත්ව සංවිධානවල ඉන්නේ සත්තු නෙමෙයි. ඒක මේ මිනිස්සු සත්තු වෙනුවෙන් පීඩව ගත්ත එකක්. ප්‍රධාන නායකයා පට්ටිගුණෙක්. තව ඉන්නවා චූටි වස්සෝ. රයිට්. එහෙනම් මතක තියාගන්න තිරසාර ආහාර නිෂ්පාදනය කිව්වේ ඔන්න ඔය ටික. මම ඒකයි මේ විස්තර කරේ. නැත්නම් ඔයාලා මොකුත් දන්නේ මේවා ගැන. ඒ කියන්නේ මේ අපි ආහාර පරිභෝජනය කරනකොට අපිට තියෙන ආහාර ඉවර වෙන්න පුළුවන්. හැබැයි අනාගත පරම්පරාවලට රැකෙන්න ආහාර වැඩි නිෂ්පාදනයකින් ගන්න පුළුවන් විදිහේ ටෙක්නික්ස් හදන්නේ මොන විද්‍යාවෙන්ද? ඥාන තාක්ෂණයෙන්. ඒකේ අයිති වෙන්නේ මොන විද්‍යාවටද ඉතින්? ජීව විද්‍යාවට.